මොකද උනේ? මොකුත් නෑ. එහෙනම් දිව්වේ? අර මිනිහා පස්සෙන් එළිව්වා. ඒකයි දිව්වේ. මට මගේ අත්දැකීමෙන් පළපුරුද්දෙන් කියන්න පුළුවන් මේක මේ චේන් කඩලා පොකට් ගහලා දුවන දිවිල්ලක් නෙමෙයි කියලා. මගේ ජීවිතේට එහෙම ජරා වැඩක් කරලත් නෑ, කරන්නෙත් නෑ. ඒ වුණාට සර් මම නම් උනේ. ඔව්. ඒ වුණාට තම්සේ වගේ මිනිහෙක් නෙමෙයි කියලාත් මම දන්නවා. අම්මා පැත්ත. අතට ආපු chance එකක් නිකම්ම එකපාරට විසික් කරලා දාන මෝඩයෙක් නෙමෙයි මම. මං දැකපුවම හිතුවා සර් මෝඩයෙක් නෙමෙයි කියලා. අනේ සර් මම වරදක් කළේ නෑනේ. ඒව බලාගමු පොලිසියට ගිහිල්ලා. දිනුවා තමයි. දැන් ඔය දුවනේ උන් හැමෝම වැරදි කරපුවද? අවුරුදු 20 වලදී ගම හරවන්නේ. ඔලිම්පික් වලදී රට හරවන්නේ. ඒ වැරදි කළාද? ජරාවක් කන්න නෙමෙයි ඔය. තේ එකක් බොන්න. ප්ලේන්ටි දෙකක් ඕනනම් ගැහුව හැකි. ප්ලේන්ටියි ටී එකයි ගහමු. නෑ සර් මට ප්ලේන්ටි හොඳයි. අපිට කන්න මොකුත් එපා. අපිට බොන්න ගේන්න. ටීද ප්ලේන්ටිද කූල්ද? ප්ලේන්ටි එකයි ටී එකයි. සර් මොනවද කන්නේ? මට නෑ මොකුත් එපා. ඔයි තමසේ මරලත් මදිනේ ඔය මේ කරලා තියෙන වැඩේට. ඉතින් සර් මම කරන්නද? මං ඇයි ගෑණි ඔෆිස් වෙට්ටුවේ? මගුලක් කතා කරන්න කලින් තමසේ පොඩ්ඩක් හොයලා බලන්න බෑ. මම හොයලා බලන්න ඕනේ. මොන මාලේ යන්නේ? මොකෝ මං කතාද බලන්නේ? යකෝ අද කාලේ කඩේකට ගිහලා පොල් ගෙඩියක් ගත්තත් හොල්ලලා බලනවා. ගස් ලැබු ගෙඩියක් ගත්තත් ඔබලා බලනවා. එහෙව් එකේ යකෝ ගෑණියෙක් ගන්න කලින් මොනතරම් දේවල් හොයලා බලන්න ඕනේද? ගෑනුන්ට ඕවා කරන්න දෙන්නේ නැහැ. මොකද ගෑනු පොල්ද? ගස් ලැබුද? මං කියන්නේ සර් ගන්න මිනිහා එපා ඒව හොයලා බලන්න. කොල්ලෝ කෙල්ලෝ මගුල් හොයාගන්නේ ඔය SMS ඉන්ටර්නෙට් කම්පියුටර් වලින්. අපි ළඟට එන්නේ ඉතින් තේරිලා මොකෙක්වත් බලන්නේ නැති අවුරුදු 40 පැන්න ඔය ලොන්ත පූස් ගෑනුයි අඤ්ඤ කොරස් පිරිමි. සර් දැන් ඉතින් ඔය මද යකෝ මිනිස්සු මෙහෙමත් කරනවද? ඔයි කන වෙලාවට කන්න ඕනේ. මේ කන ටික තමයි ඔයි අපිට ඉතිරෙන සුද්ධ ලාභේ. හරි. දැන් මේ වැඩේට මොකද කරන්න කියලා කියන්නකෝ. මට ඕනනම් පුළුවන් ඔකව පොලිසියට ගෙන්නලා අතපය හතර හන්දි කල්ලා දාන්න. අන්න හරි. මරු එහෙම කරමු. ඕකගේ හතර හන්දි, තුම්මන් හන්දි, රවුන්ඩ් අබවුට්, සිග්නල් ලයිට් සීරම කඩමු. සර්ලා ඉතින් ඔයිට වැඩි පල් වැඩ කරන්නේ. ඉතින් මේකත් ඉහලින් ආපු ඕඩරයක් කියලා හිතා ගන්නකෝ. මට එහෙම හිතෙන්නේ නෑ ඔයි. ඇත්තද? එහෙනම් තව මාළුපන් ගෙඩියක් දෙකක් කන්න. එතකොට හිතෙයි. හැබැයි ඔය නාකින්ට තරුණ ගෑනු ළමයි ජෝඩු කරන්න එපා ඔයි. පව්. ලබනාත්මෙදි තමුසෙඩවුව පරිසම් දීලා කැහුටු ගෙයිච්ච, හොටු පෙරිච්ච නාකි ගෑණියෙක් තමයි හම්බ වෙන්නේ. ඇයි සර් හිතුවද මට මේ ආත්මෙදි රූප සුන්දරියක් හම්බෙලා ඉන්නවා කියලා? නගුලක් කතා කරනවා. තමුසේ මේ කරන වැඩවලට තව ආත්ම ගණනාවකට තමුසෙට ලස්සන ගෑණියෙක් හම්බ වෙන්නේ. එහෙමනම් සර්ලා මේ ආත්මෙදි කරන ඒවට සර් මොනවද ගත්තේ? බිත්තර පාන් 2යි, චීනි සම්බෝල් පාන් 2යි, මාළු පාන් 2යි, බනිස් 2යි. සර් කිමුලා කවුද යකෝ කිමුලා? කිමුලා නෙමෙයි. ඔව්. තමුසේ මෙතෙන්ට තල් මහෙක් ගෙනත් තිබ්බත් මිනිහා කනවා. ඉක්මනට බෙල ගේනවා නැත්තම් තමුසේ වකයි. බලට ඉතින් මේ වගේ නොතේරුණාට මේ මිස්සු මට සලකනවා. සලකනවා. දැන් අර ආපුන් දෙන්නට අහුණා නම් තාම සලකනවා. ඔකටදී හරි. පවුලටම හිටපු එකම ගෑනු ළමයාලු. කවුද බොරු කිව්වේ? මං කිව්වේ නෑ ඒක බොන්නේ නැහැ කියලා. මොනවද කියලා අහුවා මොකේ කිව්වල ඉඳලා හිටලා බියර් එකක් බොනවා කියලා. ඔව්. මං කිව්වා තමයි මිනිහා ඉඳලා හිටලා බියර් එකක් බොනවා කියලා. මිනිහා ඒ જાති එක. එහෙනම් මොකේ කිව්වේ? ඉඳලා හිටලා බියර් එකක් බොනවා කියලා. ඔව්. මිනිහා ඉඳලා හිටලා තමයි බියර් එකක් බොන්නේ. අනික හැමදාම බොන්නේ මිනිහා අරක්කු නැත්තම් කසිප්පු. ඉතින් ඒක මම මොනව කරන්නද? මං ඔය මොකේකටවත් බය නෑ නෝනේ. රහින්සක කෙල්ල. කෝච්චි ගාඩ් කෙනෙක් වගේ. සැරින් සැරේට රතු රෙද්දයි කොළ රෙද්දයි උස්සගෙන ගේ ඉස්සරහට දුවනවා ගේට්ටු කණුව එල්ලන්න. ඊට පස්සේ කෙල්ලට දුවන්න එපා කියලා සමුසි රෙද්ද උස්සගෙන ගේට්ටුව ළඟට දුවනවා. සමුසිට කිව්වයි කියලා හිතේ තියාගන්නවා. රෙද්ද උස්සන් දුවන්නේ. අත ගහන්න නෙවෙයි. ඇට පිරුණ නාකින්ට 18 කෙල්ල ජෝඩු කරන තොට ගහන්න මට මං ඔය ළමයින්ට කරපු වරද මොකද්ද? ජෝඩු කලේ නම් මං තමයි. මං තව මරනවා. අනේ පුතේ ජෝඩු කරන එක මගේ රස්සාවනේ. මේගොල්ලෝ කැමති නම් විතරනේ කතාද බඳින්නේ.
ගිහින් උන් මරපල්ලකෝ. කාංචනාව කසාද බඳින්නේ මම. අපි දෙන්නගේ අවංක කුළුඳුල් අකලංක ප්‍රේමේ නාමයෙන් මං තව මරනවා. ඉතින් උඹලා පුතේ උඹලගේ ප්‍රේමේ නාමයෙන් මාව මරන්නේ මොකටද? උඹලා බැරියල්ලකෝ. අගලක් කතා කරනවා. අයි හතලේ දැන් ගුටි කාපේ කාවද පොලිසියට යන්නේ? පොලිසියට යන්න නෙමෙයි ඔය. තේ එකක් බොන්න. ගහෙන් වැටිච්ච මිනිහට තමයි සාජන් මහත්තයාත් අනින්නේ. ඒ කියන්නේ මම ගොනා. නේද මෙයාරකෝ? මං ඉතින් එහෙම කිව්වේ නෑනේ. යා තේ එකක් බොන්න. මල් ගහලා පිළිගන්නේ. යන් ගේට එන්න. උංග කාලෙකින් දැක්කේ මොකෝ මේ පොලිසිය මාත් එක්ක කාට හරි පොල්ලක් කියලා මාට්ටු වුණා නේද? පොල්ල තියලා තියෙන තමුසෙනේ ඔය. මොකද මන් තියපු පොල්ල? තමුසේ? තමුසේට කොමිෂන් දෙන්න මට දැවෙද්ද හම්බ වෙන්න බෑ ඔයි. මේ ගෑණි මහා යක්ෂණියක් වගේ. මේ දැනුත් මං ගුටි කෑවි දැවෙද්ද ගැන අහන්න කි. දැවෙද්ද ගැන කතා කරපු ගමන් මේක හැපින්න වගේ වෙනවා. මුල පෙනේ වගේ. අතට අහුවෙන එකෙන් ගහනවා ඔයි. ඔන්නයි මට කීයක් හරි දීලා යනවා. දෙනවා. අනේ දීලා යනවා කොයි කීයක් හරි. තමසේ මොනවද කරන්නේ? මොකට කීයක් හරි දීලා යන්න. ඉස්සු නැතෝ එනෝයි. මොකෝ මේ ළමයි උඹ කියපන්. අනේ උඹ කියපන්කෝ. දෙන්නගෙන් එකෙක් කවුරු හරි කියපල්ලකෝ. ලැජ්ජයි අපෝ කියපන්කෝ. ඉතින් උඹ කියන්න අපිට කියපන්කෝ. මේ මොන කොළමක්ද මේ? කොල්ල දෙන්නෙක් මේ විදිහට මරනවා මම නම් මේ දැක්කමයි. අනේ ඵලයන් කෙල්ල යන්න. උඹලා වගේ නෙමෙයි. අපි හොද ලැජ්ජ බය හැදිච්ච කොල්ලෝ. දැන් ඔය ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ දෙන්න ඔය ලැජ්ජ බය පැත්තකින් තියලා ආපු කාරණාව කියනවාද මගේ කාලේ කන්නේ නැතුව. ඕන් ඉතින් දැන් නම් මටත් කේන්ති යනවා. කියන මගුලක් ඉක්මනට කියනවලකෝ. හරියට හරි. මගුලක් තමයි. මගුලක්. අපි ආවේ ඒ වගේ එකක් ගැන කතා කරන්න තමයි. දෙන්නට මේක මගුලක්ද? ඊයා කියන කතා. එක මගුලක් නෙවෙයි මගුල් දෙකක්. අපි දෙන්නටම ඕනේ. හතේ ගෑනු ළමයි දෙන්නෙක් තමයි. හතේ ළමයි? ඔව්. පිස්සුද? පොඩි ළමයින්ට කසාද බඳින්න තහනම්. හතේ ළමයි බෑ. අඩු ගානේ ඕ ලෙවල් වත් පාස් වෙලා තියෙන්න ඕනේ. ඉස්කෝලේ හතේ නෙවෙයි අයියෝ. අඟහරු හතේ. මොකද අපි දෙන්නගෙම අඟහරු හතේ. කුජ හතේ. ඇඩ්වාන්ස් එකක් දීලා යන්න. ඒ කිව්වේ අත්කාරම් මුදලක්. අයියෝ අනේ මේ මගුල හරියන්නත් ඉස්සලා මෙයා සල්ලි ඉල්ලනවා. මුලින්ම මගුල. ඊට පස්සේ මුදල්. අපි යන්න. මුන්දෙන්නට ගෑනු දෙන්නේ කොහාට වැඩිය ලේසි පිරිමි දෙන්නේ කොහෙද?